හරි පුතේ. එහෙනම් අපි අද බලමු මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය පාඩම සම්බන්ධයෙන් එන විභාගයට ගැටලු වෙනවනේ. අන්න ඒ වගේ ගැටලුවක් විසඳන ආකාරය. එකක් තියෙනවා ගැටලුව. මොකද්ද? ඔක්සිජන් පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ අර ග්‍රෑම් පරමාණු ස්කන්ධය. ග්‍රෑම් වලින් ස්කන්ධය තියෙනවනේ. ඒක 2.66 ගුණ කිරීම 10 රැනේ 23යි ග්‍රෑම් වේ. කාබන් 612 පරමාණුවේ ස්කන්ධය. එනකම් කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය 1.99 ගුණ කිරීම 10 රැනේ 23යි ග්‍රෑම් වේ නම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න. දැන් අතන මොකද්ද මේ කියන්නේ? ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියන එකේ තේරුම. තේරුම ඇවිල්ලා පරමාණු ස්කන්ධ ඒකකයේ සාපේක්ෂව ඔක්සිජන් පරමාණු ස්කන්ධය කී ගුණයක්ද කියන එක. හරි සරලයි. නේද? ඒතකොට මොකද කරන්නේ? අපි සූත්‍ර තුනක් තිබ්බනේ. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි. ඔක්සිජන් වල සැබෑ පරමාණු ස්කන්ධය තියෙන මෙන්න මේ දීලා තියෙන ස්කන්ධය. ඒක බෙදන්න ඕන කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් දෙකකින්. නේද? ඒ කියන්නේ කාබන් 612 පරමාණු ස්කන්ධය 12න් දෙකකින් බෙදලා අපිට ලැබෙනවානේ පරමාණු ස්කන්ධය ඒකකේ. ඒක හයිඩ්‍රජන් පරමාණු සමානයි කියලා අපි දැන් උණුනා කිව්වනේ. ඒක අපේ ඔළුවේ හැම වෙලේම තියෙනවා. හරි. එහෙනම් දැන් ඔක්සිජන් වල සැබෑ පරමාණු ස්කන්ධය කීයද? 1.66 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. හරි. එතකොට කාබන් 612 පරමාණු ස්කන්ධය දීලා තියෙනවා 1.99 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. එතකොට මේක 12න් බෙදලානේ ගන්නෙ. අපි ඉතින් පුතේ අර බෙදීම නේද? ඉලෙක්ට්‍රෝන ආවම ගුණ කිරීමක් වෙනවනේ. ඒ නිසා අපි මෙතෙන්ට දාගන්න එක ලේසි. දැන් බලන්න මේක මේ එහෙම තිබ්බට දැන් මේ තියෙන විද්‍යාත්මක ගණිත තමයි අගෙන දීලා තියෙන්නේ. ඒ කියලා අපිට බය වෙන්න දෙයක් නෑ. මොකද අපි කරන්න ඕනේ? ග්‍රෑම් වලට ග්‍රෑම් කපලා. මට කලින් කියන්න අමතකුණා දැන් මේ ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙන නිසා මොකද වෙන්නේ? සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒක නැහැ. හරි? ඒක ගන්න හරි. දැන් මේ 10 න් 23ට 10 න් 23ක් කැපිලා. දැන් ඉතුරුලගේ මේ දශම ස්ථානේ නේද? ඉතින් මේක දැන් අපි දශම ස්ථාන අයින් කරන්න මේ දශම ස්ථාන දෙකක් තියෙනවා මේක ගුණ කරන්න කියන්නේ 100 ගුණ කරනවා. ඉතින් මේක 100 ගුණ කරනවා. මෙයා 100 ගුණ කරනවා. මෙයා 100 ගුණ කරන්න බෑ. එතකොට මොකක්ද වෙන්නේ? 266 බෙදීම 199 199 එකයි. එක්වරක් 199යි. 10න් 9ක් 7යි. 15න් 9ක් 6යි. එතන තියෙන කීයද කොට? එකයි නේ. ඒක බිඳුවයි. ඒකට 68ක නැත. නේද? දශම ස්ථානයක් තිබ්බා. සෝරි මෙතන දශම ස්ථානයක් තිබ්බා. 578. 578 199 කීයද රේ? නේද? මේ 200 බැලුවොත් එහෙනම් 3ක් විතරයි. එහෙනම් 3ක්. 3ක් 9 27 නේද? දෙකක් ඉතුරුයි 3 9 27 ඒත් 3ක් යනවා. හරි. දැන් ඒකට එනවා කීයද? 1.33. දැන් ඒකට මේක ගුණ කරන්න ඕන කීයෙන්ද? 12. හරි. එතකොට අපි ගුණ කරලා බලමු. දෙවරක් 3යි, දෙවරක් 3යි, දෙවරක් 1 2යි. එක්වරක් 3යි, එක්වරක් 3යි, එක්වරක් 1යි. 6යි, 9යි, 5යි, 15යි. නේ? ආසන්නගේ කීයද පුතේ එන්නේ? 15.96. නේද? 15.96. මේක ආසන්නගේ කීයද? 16 කියලා අපිට ගන්න පුළුවන්. 15.96 කියන්නේ ආසන්නගේ 16. දැන් එතකොට අපි දන්නවා කොහොමද ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16 කියන එක අපි දන්නවා කොහොමද? නේ? දන්නවා කියන්නේ අපි කලින් ඉගෙනගෙන තියෙනවනේ. එතකොට ඒ උත්තරේ මෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය පුතේ ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන වෙනවා ස්කන්ධ ක්‍රමාංකය. නේද? අපි අර පළවෙනි පරමාණු 20 ස්කන්ධ ක්‍රමාංකය සාපේක්ෂ පරමාණු ස්කන්ධය දැනගෙන ඉන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒක කටපාඩම් කරන්න කියලා නීතියක් නැහැ. නමුත් ඒක දැනගෙන ඉන්නවනම් ඇත්තටම හරි වටිනවා. එතකොට අපි හරියට උත්තරය ආව කියලා දැනගන්නත් පුළුවන්. නේද? උත්තරේ හදන්න ඉස්සලා ගන්නවා අපි කීයද එන්න ඕන කියලා දන්නවා. ඒකට අපි අවබෝධයෙන් මතක තියෙනවා. ඉතින් මේ දැන් පුතේ හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද අපිට දැන් මේකේදී විභාගෙදී මේකට කාලය මදිනේ. නේද? ඒ නිසා අපිට මේක කෙටි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක තමයි හරියම වැදගත්. බලන්න. අපිට මෙහෙම කරන්න හැබැයි විභාගෙදී ඔයාලා කරන්න යන්න එපා මේ කියන්නේ මේක කෙටි ක්‍රමයක් වගේම පොඩි හොර ක්‍රමයක්.
හරි. දැන් මොකද අපි කරන්න ඕන right? දැන් මෙතන ආවම මේක ලියන්න. මේ බලන්න. 2.66 ගුණ කිරීම 10^23 ග්‍රෑම් ගුණ කිරීම 12 බෙදීම 1.99 ගුණ කිරීම 10^23 ග්‍රෑම් නේද? මෙන්න මේකනේ. right. දැන් මෙන්න මේකයි අර කෙටි ක්‍රමය. මොකද්ද? ග්‍රෑම් වලට ග්‍රෑම් කැපුවා 10^3ට 10^23ක් කැපුවා 10^23ට 10^23 කැපුවා. දැන් පුතේ මෙන්න මේ 1.99 අපි ආසන්නගේ 2යි කියලා ගන්න පුළුවන් මේක. හිතලා ගන්නකො. එහෙම ගන්න හොඳ නැහැ. නමුත් අපි හිතනවා 1.9. එහෙනම් අපිට ඕන නම් පුළුවන් මේක ඇත්තටම 2666 sorry. මෙතන තියෙන මේ 266 200ෙන් බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන් ඕනම එහෙම. මොකද්ද? මේ 1.99 අපි කියනවා 2යි කියලා හිතනවා. 2යි කියලා හිතලා මේක 12 ඒ කියන්නේ 12 බෙදනවා 2කින්. කීයද? 6. දැන් අපි 6 මෙන්න මේ සංඛ්‍යාව ගුණ කරනවා 6. නේ? දැන් අපි මේක 6න් ගුණ කරලා බලමු අපි මේ 6 වරක් 36යි 3ක් ඉතුරුයි 6 වරක් 36යි 3යි 39යි 3ක් ඉතුරුයි 6 වරක් 2 12යි 12යි 3යි 5. එතකොට 15 සම 9යි. ඉතින් මේක අවසානගේ කීයද 16. දැන් අපි විභාගෙදී මෙන්න මේ විදිහට පොඩ්ඩක් සුළු කරලා හරි ඉතුරු ටික මේක අපි 12න් අර 12 කපලා 2 කියලා මෙතන දාන්න එපා. ওই විදිහට ඉතුරු කරලා මේක 6න් ගුණ කරලා උත්තරේ. එහෙමනම් ඕනෑම එකක් ඕනෑම අවස්ථාවකදී මෙන්න මේ විදිහට සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කිව්වොත් අපි කරන්න ඕනේ මොකක්ද? මෙන්න මේ අගය 6න් ගුණ කරලා නම් වැඩේ ඉවරයි. හරි? ඔයාලට මම කෙටි ක්‍රමයකට කියන්නම්. හරි අපි එහෙනම් තව දවසක හමු.